dollar cost averaging. Dollar cost averaging කියන්නේ මේක dollar cost averaging කියන්නේ අපි ස්ටොක් එකක් buy කරනවා නම් ඒක එකවරම buy කරන්නේ නැතුව ඒක කොටස් වශයෙන් buy කරන එකට. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ එකපාරම සිදුවන crash එකක්. crash එකක් සිදු වුණොත් එහෙම අපි invest කරපු එකේ value එක නැති වෙලා යනවා. මෙන්න මේ හේතුව හින්දා මේක කොටස් වශයෙන් මේක invest කරපුවාම මෙන්න මේ වගේ average return එකක් තමයි එන්නේ. මෙතනදී A වලින් invest කරනවා ඊට පස්සේ B වලින් C වලින් සහ D වලින් invest කරනවා. එතකොට මෙතන තියෙන අපිට dip එක අල්ලන්නත් පුළුවන් top එකත් අපි invest කරලා තියෙනවා. ඒ වගේම මේ middle areas උත් අපි invest කරලා තියෙනවා. එතකොට අපිට මේ A එකෙන් වෙන impact එකෙන් A එකෙන් invest කරලා තිබ්බනම් මෙතෙන් එනකොටත් return එකක් නැහැ වගේ. හැබැයි B වලිනුත් C වලිනුත් D වලිනුත් invest කරලා තියෙන නිසා මෙන්න මේ D වලට එනකොට A වලින් නැති return එක B, C සහ D වලින් ලැබිලා තියෙනවා. අන්න ඒකේ වාසිය තියෙන්නේ මෙන්න මේ dollar cost averaging කරනකොට. මේ dollar cost averaging කියන එක spot trading එකේ තමයි හොඳටම කරන්න පුළුවන්. futures trading එකේ කරනවා නම් මේක 2 සහ 3 වගේ leverage වලින් විතරයි කරන්න වෙන්නේ. මොකද මේක crash වෙනකොට මේ position එකක් liquidate වෙන්න පුළුවන් නිසා.